සුබ දවසක් කියලා සියලු දෙනාටම. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එකෙන් මම අද එක් කරන් යන්නේ ඔයගොල්ලන් ලස්සන සුන්දර ප්‍රදේශයක් පෙන්වන්න මාතලේ පුරවරේ තියෙන ඉතා දර්ශනීය ස්ථානයකට. ඉතින් රයිට් එහෙනම් මම ඇත්ත කියන් මම තාම subscribe නැත්නම් subscribe button එක රැඟිල්ලෙන් ගහලා එකතු වෙන්න. රයිට් එහෙනම් යාළුවනේ අපි ගිහින් බලමු මේ ලොකේෂන් එක කොහෙද කියලා. ඔයගොල්ලන් මම හොඳ ස්ථානයක් හඳුන්වලා දෙන්න. මම subscribe කරලා එකතු වෙන්න වීඩියෝ එකට කලින්. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට මම කියවනවාද මාතලේ පුරවරේ ලස්සන සුන්දර ස්ථානයක් මම ඔයගොල්ලන්ට හඳුන්වලා දෙනවා කියලා. ඉතින් මෙන්න මේ දර්ශනීය ස්ථානය තමයි මම ඔයගොල්ලන්ට අද මගේ ට්‍රැවල් එකෙන් කියලා දෙන්න යන්නේ. ඉතින් මෙතන මම ඔයගොල්ලෝ විශේෂයෙන් හඳුන්වලා දෙන්න යන්නේ ඉදිරියේදී අපේ වෙඩින්ස් කපල් වලට හොඳ ප්ලේස් එකක් මෙතන. මොකද වෙඩින් එකට අවශ්‍ය ෆොටෝ ෂූට් එක කර ඒ වගේම වෙඩින් ෆොටෝ එක කර වගේ ප්‍රී ෂූට් එකක් කරන්න සුන්දර දර්ශනීය ස්ථානයක්. ඉතින් මෙතන මාතලේ පුරේ ඉතාම ලස්සනම ප්‍රදේශයක් තමයි. මේ ප්‍රදේශයේ තියෙන ලස්සනම සුන්දර ස්ථානයක් තමයි මේ තොටගමුව කියන හරියේ මේ දර්ශන වෙල්ලාය. ඉතින් මේ ඔයගොල්ලන්ට පේන්නේ එම වෙල්ලායේ ලස්සන. ඉතින් මම මේක ඔයගොල්ලන්ට හඳුන්වලා දෙන්නේ. ඔයගොල්ලන්ගේ දැන් අප්‍රේල් මැයි මාසේ මැයි ජූලි ගැන ඉතින් ඉදිරියේදී අනිවාර්යෙන් වෙඩින් සෙට් මේ මාස ටිකක් සෙට් වෙන්නේ. ඉතින් මේගොල්ලන්ට උදව්වක් වශයෙන් මම මේ ලොකේෂන් එකත් එක්ක ඔයගොල්ලන්ට පෙන්නන්නේ. ඒකයි මේ ඔයගොල්ලන්ගේ වෙඩින් ෆොටෝ එකට ප්‍රී ෂූට් එක කර වගේ ලස්සන ස්ථානයක් තමයි මෙතන. ඉතින් මෙතන අනිවාර්යෙන් වෙඩින් දවස් වලට වෙඩින් කපල් එකගේ මේ ෆොටෝ ගන්න ස්ථානයක් තමයි මෙන්න මේ හරිය. ඉතින් මේ යාළුවෝ මාවත් තාමත් subscribe කරලා නැත්නම් subscribe button එක ඇඟිල්ලෙන් ගහලා එකතු වෙන්න. subscribe කරන්න පොඩ ලස්සන දෙයක් බලා ගන්න පුළුවන්. subscribe කරලා ඉන්න. එතකොට ඔයගොල්ලෝ මේක දකින්න පුළුවන් වෙයි. right එන යාළුවනේ මේ අපි තව ඉදිරියේදී ගිහින් බලමු කොහොමද මේකේ සුන්දරත්වය කියලා. ඉතින් යාළුවෝ ඔයගොල්ලෝ මේ ඈත පේන්නේ ලස්සන කඳු යායක්. මොනරිය කඳු වලල්ලකින් වටවුණු ලස්සන සුන්දර වෙල්ලායක් තමයි ඔයගොල්ලන් දැන් මේ පේන්නේ. ඒ සුන්දරත්වය විඳින්න එන්න. ඉතින් මේ මාතලේ පුරවරේ සුන්දරම ස්ථානයක් තමයි ඔයගොල්ලන් මම අද මේ හඳුන්වා දෙන්නේ. ඉතින් යාළුවනේ මේ අපි පොඩ්ඩක් තව බලමු මේ සුන්දරත්වය කොහොමද කියලා. ඉතින් යාළුවනේ ඔයගොල්ලන්ට පේන්නේ මේ ලස්සන කොන්ක්‍රීට් කර පාරක්. ඉතින් මේ පාර අනිවාර්යෙන් මේ පාර යොදා ගන්න. ඉතින් වෙඩින් ප්‍රී ෂූට් වෙඩින් කපල් වලට ෆොටෝ ගන්න ස්ථානයක් තමයි මෙන්න මේ හරිය. යාළුවනේ දැන් ඔයගොල්ලන්ට ඉතින් මේ පේන දර්ශනීය සුන්දර චමත්කාර ජනක සුන්දර ස්ථානයක් තමයි. ඉතින් ඔයගොල්ලන්ට ඉතින් මේකේ අසිරිය විඳන්න ඇත්තටම ඇවිල්ලාම රස විඳින්න කියලා මම ආරාධනා කරනවා. මේ යාළුවනේ ඔයගොල්ලෝ මේ සුන්දරත්වය විඳින්න එන්න. මම subscribe කරන්න, like එකක් දාන්න, comment එකක් දාන්න, ඉතින් වීඩියෝ එකත් එක්ක එකතු වෙන්න. එහෙනම් යාළුවනේ අපි තාටයක් මේකේ බලමු සුන්දරත්වය ඔයගොල්ලන්ට කොහොමද පේන්නේ කියලා. right යාළුවෝ ඉතින් මේ බලන්න මේ දර්ශන වෙල්ලාවේ ඔයගොල්ලන්ට දිස්වන ආකාරය. ඉතින් බලන්න මෙතන කොච්චර සුන්දර ස්ථානයක්ද කියලා. ඉතින් මේ මෙතන බොහෝ වෙලාවට ඉතින් මේ යොදා ගන්නවා. ඉතින් මේ ටෙලි නාට්‍ය සඳහා වෙළඳ දැන්වීම සඳහා මෙන්න මේ හරිය ගොඩක් මේ යොදා ගන්නවා. ඉතින් මේ ඔයගොල්ලන්ට මම ඉතින් එන යාළුවනේ බලමු රයිට් අපි වීඩියෝ එකත් එහෙම එකතු වෙමු. ඔයගොල්ලෝ සුන්දර අත්ති විඳින ගමන් රස විඳින කියලා මම කියනවා. රයිට් යාළුවනේ අපි වීඩියෝ එකත් එක්ක රස එක්වෙමු.
යාළුවනේ අද වීඩියෝ එක ඔයගොල්ලන්ට වැදගත් කියලා හිතනවා. මම තාමත් අලුත් subscribe කරගෙන නැති කෙනෙක් නම් subscribe කරලා ගිහින් එන්න මාත් එක්ක එකතු වෙන්න ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙනතුරු ඔබ සැමට සුබ දවසක් වේවා.